ඒ කියන්නේ පිටිපස්සෙත් ගියන් ළමෙක් ඉස්සරහත් ගියන් ළමෙක් මෙහෙම දැම්ම අපි ඉතින් බ්‍රේක් ගහලා කොහොම කරලා නවත්තා ගත්තා. දැන් මේක ලොකු වාහනයක් මේ බයික් එක පොඩි වාහනයක්නේ. හැප්පුණොත් මේ මනුස්සයාට හානිය වෙන්නේ. එකපාරට නවත්තලා කොහෙද ඔය යන්නේ මැරෙන්නේ නැද්ද කියලා වරේන. ගෑනු ළමයින්ගේ කියන කියද්දි මතක් වුණේ මං සාමාන්‍යයෙන් ඔය මේ වෙසක් මේ මං සාමාන්‍යයෙන් හරි කැමති මේ ඔය කියන එක අහන්නකො. දැන් මං කැමති අර ජීවිතේ අර මේ බිඳුව මට්ටමේ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර කිසිම සල්ලි නැති වෙලාවට අපි ජීවත් වෙන විදිහයි අපි සල්ලි තියෙන රාජ්‍යයත් වෙන විදිහ වෙනස්නේ. මම මේ විදිහේ මං සාමාන්‍යයෙන් කොහොමද ජීවත් වෙනවා. ඒත් මං හරි කැමති අර මේ මට්ටමේ ජීවත් වෙන්න. ඒ කියන්නේ දෙපැත්තෙම මුළු පරාසෙම ජීවත් වෙන්න. ඉතින් මං සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක මේ දැන් මේ පාර වුණත් මං වෙසක් බලන්න එහෙම ගියා. එතකොට ඔහොම යද්දී මේ පාර නම් ඉතින් එක එක විදිහවලට ගියා. ඉතින් එක දවසක් ගියා මේ අපේ කියන්නේ ප්‍රාඩෝ එකේ ගියා. යන වෙලාවක ඔය මේ ස්කූටර් ගෑනු ළමයි ගැන කියද්දි මට මතක් වුණේ. ප්‍රාඩෝ එකේ යාළුවෝ සෙට් එකක් දාගෙන ඉතින් වාහනේ ලොකු වාහනයක් ඉතින් ගියා. එහෙම යද්දී මේ ප්‍රධාන පාර හරිද? එක පාට මෙහෙම අතුරු පාරකින් දැම්ම ස්කූටර් කෙල්ලෙක්. අවුරුදු 16ක විතර කෙල්ලෙක් වෙන්න ඕනේ. ඒ වගේ පේනු මන්නේ ලයිසන් නිකන් හම්බෙච්ච ගමන් වගේ පේනුමක් තිබ්බේ. ඔහොම දැම්ම ස්කූටර් ඒ කියන්නේ පිටිපස්සෙත් ගියන් ළමෙක් ඉස්සරහත් ගියන් ළමෙක් මෙහෙම දැම්ම අපි ඉතින් බ්‍රේක් ගහලා කොහොම කරලා නවත්තා ගත්තා. දැන් මේක ලොකු වාහනයක් මේ බයික් එක පොඩි වාහනයක්නේ. හැප්පුණොත් මේ මනුස්සයාට හානිය වෙන්නේ. එකපාරට නවත්තලා කොහෙද ඔය යන්නේ මැරෙන්නේ නැද්ද කියලා වරේන. මැරෙන්නේ නැද්ද කියලා මගෙන් අහනවා. ඒ කියන්නේ හැප්පුණා නම් එහෙම මැරෙන්නේ මන් නෙවෙයිනේ. අපි ඉතින් සද්ද නැතුව හිටියා. අර පිටිපස්සේ ගෑනලා වෙලාගෙන නලාවකුත් තිබ්බා හයියෙන් පියවෙන. අපිට හිතා ගන්න බෑ කවුද මැරෙන්නේ කියලා හැප්පුණා නම්.